ආදරෙන් පෙරදුනාද? දැන් ඒකටද ඔය හොල්ල හොල්ල අඬන්නේ? ජීවිතේ ආයෙ වැඩක් නැහැ යන්නතුව බෑ කියලා හිතනවද? එහෙනම් මේක අහන්න. ආදරෙන් පෙරදුනා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද ඔයා? ඔයා ආදරය කරපු කෙනා ඔයාව අතහැරලා දාලා යනවා. ඔයා තනි වෙනවා. ගිය කෙනා දිනලා ඔයා පෙරදෙනවා. එහෙමද? නෑ. ඔයා පෙරදෙන්නේ නෑ. වෙන්නේ ඔයාව ලබා ගන්න වාසනාවක් නැති මිනිස්සෙක් ඔයාගෙන් ඈත් වෙලා යන්නේක විතරයි. ඔයා දිනනවද පරදිනවද කියන එක තීරණය කරන්නේ එතනින් එහාට ඔයාමයි. හරි, එයා ගියා. අවුරුදු ගාණක් මාස ගාණක් පන වගේ ආදරය කරපු මිනිස්සෙක් හෙන ගැහුවා වගේ යන්න ගියාම හිත හදාගන්න අමාරුයි. ඒක මන් දන්නවා. හැබැයි මම මේ කියන කතාව අහන්නකෝ. මේක ඇත්තටම මගේ අත්දැකීමක්. මම මේක කියන්නේ මේ කතාවෙන් ඔයාලට ගොඩාක් දේවල් තේරුම් කරන්න ලේසි නිසා. මොකද මන් දන්නවා ආදරය කරපු කෙනා ගියාම ඔයා හිතනවා මං හරි පව්කාරයි. ආයේ වගේ කෙනෙක් මට හම්බ වෙන්නේ නැහැ. මං ආයේ කාටවත් ආදරය කරන්නේ නැහැ. තනියම ඉන්නවා ජීවිත කාලෙම කියලා. එයාගේ මතකත් එක්ක විඳව ජීවත් වෙනවා තීරණය කරනවා. හරි, මේක අහලා ඉන්නකෝ. මම අවුරුදු 4ක් ආදරය කරනවා. ඒක නමට හම්බ වෙන්නේ හරිම අහම්බෙන්. මට හම්බෙනකොට එයාට අඩු තරමේ ඉන්න හිටින්න තැනක්වත් තිබුණේ නැහැ. එයා කිව්ව විදිහට එයා පුංචිම කාලේදී ආව ගෙදරින් එලවලා තියෙන්නේ. එයාට ගෙදරින් සැලකලා තියෙන්නේ හදාගන්න ගත්ත ළමෙක්ට වගේ. ගෙදරට අපලයි කියලා මේ කොල්ලව ගෙදරින් එළියට දාලා. ඉතින් මෙයා පන්සල් ගානේ, පාරවල් ගානේ හරි අමාරු ජීවිතයක් ගෙවන කාලයක තමයි මට හම්බුනේ. අම්මා තාත්තා සහෝදරයෝ කවුරුත් නොසලකා ඉන්න වේදනාවට ඩ්‍රග්ස් වලට ඇඩික්ට් වෙලා ඒ වෙනකොට කැන්සර් එකකට පවා ඔන්න මෙන්න තත්ත්වක හිටියේ යා. ඉතින් කියන්නකෝ ඉන්න තැනක් ගයක් දොරක් නැති අනාථයෙක් වුණ මිනිස්සෙක්ව ආදරය කරන්න තෝරගන්න කැමතිද ඔයා? හැබැයි මම ඒක කළා. මම තනියම දුක් ඉඳලා මාව බලාගත්ත කෙල්ලෙක්. මම අවුරුදු 4ක් පුරා යට ඇඳුමේ පවා අරන් දීලා අසනීප වලට බෙහෙත් කරලා ඉන්න තැනක් හදලා දීලා දරුවෙක් වගේ යව බලාගත්තේ. කන්න බොන්න ටික දීලා මගේ ජීවිතේ මම වැඩිපුරම ආදරය කරපු කෙනායේ. ජීවිතේ වැඩිපුරම විශ්වාස කරපු කෙනායේ. මේ ලෝකේ පෙරළුණත් වෙනස් නොවේයි කියලා හිතපු කෙනායේ. විශ්වාස කරනවද? මම හරීම ලැජ්ජ බයට හැදුන ගෑනු ළමෙක්. ඒත් එයාගේ සතුට වෙනුවෙන් එයාසම බියර් එක ගේන්න බාර් පොලිමකත් හිටගෙන හිටපු කෙල්ලෙක් මං. ඉතින් එතනින් හිතාගන්නකෝ කැපකිරීම ගැන. ඉතින් අවුරුදු 4ක් මම මගේ ජීවිතේ කාලය, ශ්‍රමය, මුදල් හැමදේම යා වෙනුවෙන් කැප කළා. එක දවසක් මගේ නංගි මට කිව්වා අක්කා අයියා වෙන කෙනෙක් එක්ක රිලේෂන්ෂිප් දාලා කියලා. මගේ නන්දාගේ දුව මට ඒක කියනකොට මට හිතාගන්න බැරි වුණා මම දකින්න හීනයක්ද මේක ඇත්තක්ද කියලා. Facebook ප්‍රොෆයිල් එක චෙක් කරලා බලනකොට මම දැක්කා එයා වෙන කෙනෙක් එක්ක රිලේෂන්ෂිප් දාලා. ඒ වෙනකල් මම දැනගෙන හිටියේ නෑ කවදාවත් එයාට වෙන සම්බන්ධයක් ගැන හිතන්නවත් පුළුවන් වෙයි කියලා. හිතාගන්න පුළුවන් දේ වේදනාව. ඒ ආරංචිය මට ලැබෙනකොටත් එයා ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන්. එයාට ලස්සනට පේන්ට් කරන්න පුළුවන්. මට ඕන උනේ එයාට එයාගෙම කියලා පුංචි ආර්ට් ගැලරි එකක් දාලා දෙන්න. එයා වෙන කෙනෙක් එක්ක රිලේෂන්ෂිප් දාලා කියන පණිවිඩය එනකොටත් මම එයාට ආටිස්ට් ටූල් සෙට් එකක් ඕඩර් කරලා ඒක දීලා යව සර්ප්‍රයිස් කරන්න බලාගෙන හිටියේ. හිතන්නකෝ ඒ වගේ වෙලාවක හර වගේ දෙයක් ආරංචි වුණාම මේ වේදනාව කොයිතරම්ද කියනවා නම් එක කඳුලක්වත් ආවේ නැහැ. ඒ වෙනුවට මට දැනුණා මම ෆිට් එක හැදුනා වගේ වෙවුලනවා. මම ඉන්නේ හීනකද කියලා හිතුණා. මම ගත්ත අවසාන කෝල් එක. ඇත්තද ඒ කතාව කියලා අහුවා. උඹ ගාව මට සතුටක් නෑ කියලා කිව්වා. හිතාගන්නකෝ අවුරුදු 4ක් ජීවිතේ හැමදේම කැප කරලා අන්තිමේ එහෙම අහගන්න උනහම. ඉතින් ඒක එහෙම වුණා. මම මේක කියන්නේ මට අනුකම්පා කරන්න එපා. හරිද? ඔයා හිත හදාගන්න ඕන නිසායි මම මේක කිව්වේ. සමහර විට ඔයා හිතනවා ඇති මටම මෙහෙම වෙන්නේ ඇයි මට විතරයි මෙහෙම වෙන්නේ කියලා. මම මේක කිව්වේ නෑ ඔයාට වගේම ආදරේ නිසා වේදනාව දැනෙන මිනිස්සු ඕන තරම් මේ ලෝකේ ඉන්නවා. හැබැයි ඔයා හිත හදාගන්න ඕනේ. ඊට පස්සේ මම මේ දරුණු වේදනාව දරා ගන්න තීරණය කරා. ආයෙ එතනින් පස්සේ ඇයි මට එහෙම කළේ කියලාවත් මැසේජ් එකක්වත් දාලා වදයක් වෙන්න ගියේ නෑ. අඬාගෙන පස්සෙන් ගියේ නෑ මට ඔය නැතුව ජීවත් වෙන්න බෑ කියලා. මම අතාරපු මිනිස්සෙක්ට ඇයි මම එහෙම වැඳ වැටි පස්සෙන් යන්නේ? ඒත් අපහු ආදරයක් ගැන නම් හිතන්නේ නෑ කියලා හිතුවා.
කාලේ ටික ටික ගෙවුණා. මට ඕන වුණා උන්ට පේන්න නැගිටින්න ජීවිතේ හදාගන්න. මම නැතුව එයාට පුළුවන් නම් ඇයි මම එයා වෙනුවෙන් මැරෙන්න කියලා හිතුවා. කාලේ ගෙවුණා. විශ්වාස කරන්න එදායේ සිද්ධ වෙච්ච දරුණු වේදනාත්මක වෙන්වීමට මං අද ස්තුතිවන්ත වෙනවා. ජීවිතය ඇතුලේ ප්‍රාතිහාර්යයන් වෙනවා. ඉතින් මම අවංකවම ආදරය කරපු තරමටම මට ආදරය අරන් කෙනෙක් ආවා. විශ්වාස කරන්න අද මං හිතනවා මේ ලෝකේ හොඳම කෙනා කියලා මොකෙක්ටද මං ඊ අවුරුදු ගාණක් ආදරය කරලා තියෙන්නේ කියලා. මම මේ මත්තේම එල්ලිලා හිටියානම් මම මේ මත්තේ එල්ලිලා මැරුණා නම් වහබිව්වා නම් කෝච්චියට පැන්නා නම් ජීවිතේ මේ විදිහට මිදින්න හම්බ වෙන්නේ නෑ මට. මේ තරම් ආදරයක් මට ලැබෙන්නේ නෑ එහෙනම්. ජීවිතේ මේ තරම් සාර්ථක කරගන්න මට ලැබෙන්නේ නෑ එහෙනම්. දැන් තමයි මට තේරෙන්නේ මේක නේද මං හොයපු ආදරය කියලා. මට ඕනි උනේ උදේ ගිහිල්ලා හවස ගෙදර එන මහත්තයෙක්ව. ඉතින් අද මට එහෙම මහත්තයෙක් හම්බෙලා තියෙනවා. මට ඕනි උනේ මාව නිදහසේ තියෙන කෙනෙක්ව. ඉතින් මගේ ජීවිතේ ලොකුම සැනසීම මට අද හම්බ වෙලා තියෙනවා. මට ඕනි වුණා ලස්සන වෙඩින් එකක් ගන්න. දන්නවද? මාල 7ක් දාලා පොරුවක නැගලා වෙඩින් එකක් ගන්න මම හරි ආසාවෙන් හිටියා. ඔයා දන්නවද? කලින් මාව අතාරපු මිනිස්සයා කවදාවත් ඒ ගැන කතා කරනවට කැමති වුණේ නැහැ. එයා කිව්වේ ඔය නිකන් අස්සම් කරලා යන් කියලා. හැබැයි මං එයා වෙනුවෙන් මං ආසම හීනේ අතාරලා දාලා තිබුණේ. හැබැයි මගේ හීනේ හැබෑ කරන නියම පිරිමියා මගේ ජීවිතයට ආවා. මේ ළඟකදී මම මාල 7ක් දාලා පොරුවක නැගලා ලස්සන වනමාලියෙක් වුණා. මම සතුටු වෙනවා. ඒ කාලේ කන්නේ මූසල දවසට අපි වෙන්නුන දවසට. එහෙම නොවෙන්න මට මාව මගෑරෙන්න තිබුණා. එහෙම නොවෙන්න මට මාව නැති වෙන්න තිබුණා. එහෙම නොවෙන්න මම ජීවිත කාලෙම විඳව ජීවත් වෙන ජීවිතයකට උරුමකම් කියන්න තිබුණා. ඉතින් කියන්න ඕනේ ඔයාගේ ජීවිතෙන් කවුරු හරි ආත් වෙනවා නම් ඒක සබාදහම ප්ලෑන් එකක්. ඔයාට හොඳම දේ දෙන්නයි නරක දේවල් ඔයාගෙන් ඈත් කරන්නේ. නොගැලපෙන දේවල් ඔයාගෙන් ඈත් කරන්නේ. ඉතින් පස්සෙන් ගිහින් බාල්දු වෙන්න එපා. කාලේ ඔයාට තේරුම් කරයි එහෙම උන එක කොච්චර හොඳයිද කියලා. එතකල් අල්ලන් ඉන්න. මම අදටත් හිතන්නේ මම උන්ට පේන්න ලස්සනට ජීවත් වෙන්න ඕනි කියලා විතරයි. ජීවිතේ හදා ගන්න ඕනි කියලා විතරයි. මම හිතනවා මම දැනටමත් ඒක කරලා කියලා. මොකද මම දකිනවා ඒ මිනිස්සුන්ට සබාදහම ටික ටික දඬුවම් දෙන විදිහ. ඉතින් ඔයාව අතාරින ඔයාට පයින් ගහලා එලවන ඔයාගේ කැපකිරීම තුට්ටුවකට මායිම් නොකරන කෙනෙක් ජීවිතෙන් යනවා නම් යන්න දෙන්න. පස්සෙන් යන්න එපා. අඬලා හරි හිත හදාගන්න. ඒ මිනිස්සුන්ට පේන්න ලස්සන ජීවිතයක් හදාගෙන පෙන්නන්න. අපරාධ මම යව නැති කරගත්තේ කියලා අපහු ඔයාගේ පස්සෙන් එන්න හිතන විදිහට ජීවිතේ හදාගන්න. අපහු එන දවසට පයින් ගහලා එලවන්න. පව් කියන්න එපා හරිද? එහෙම උන්ව ආයේ ජීවිතේට වද්ද ගන්න එපා. මොකද අවස්ථාවාදී මිනිස්සුන්ට දෙවෙනි අවස්ථාවක් දෙන්න හොඳ නැහැ. එයාව ඔයාගේ පස්සෙන් ගෙන්න ගන්න ඕනේ. අපරාධේ මම යාව මිස් කරගත්ත කියන තැනට ජීවිතේ හදාගෙන මිසක අඬාගෙන පස්සෙන් ගිහින් නෙවෙයි. තේරුණාද? ඇයි එක කාලකන්ණි අවස්ථාවාදී මිනිස්සෙක් නිසා තනියම ජීවිත කාලෙම විදව ඉන්න තීරණයක් ගන්න? උන්ට සතුටින් ඉන්න පුළුවන් නම් ඔයාට ඊට වඩා ලක්ෂ ගුණයකින් සතුටින් ඉන්න පුළුවන් වෙන්න ඕනේ. උන්ට ආදරේ විඳින්න පුළුවන් නම් වෙන කෙනෙක් එක්ක ආදරයක් විඳිනවා නම් ඔයා ඊට වඩා 10 ගුණයකින් ආදරේ විඳින්න ඕනේ. ඔයා පෙරදෙන්නේ නැහැ. අන්න ඒකයි ආදරේ දිනුම කියන්නේ. ඉතින් එහෙම දවසක් ජීවිතේට හදාගන්න. අමතක කරන්න බැරි අයව අමතක කරන හැටි ගැන වීඩියෝ එකක් පහළ තියෙනවා. ගුටි නොකා එක බලලා හරි හිත හදා ගන්න ඕනේ. හරිද? ආය ආඬ හිටියොත් දෙන්නේ කන පැලෙන්න. ආදරයට හොඳේ. මම මේ හැමදේම කියන්නේ ඔයාට ආදරයට. ඔයාව ශක්තිමත් කරන්න ඕනේ නිසා, ඔයාගේ හිත හදන්න ඕනේ නිසා. මොකද ඔයා ආඬ ජීවත් වෙන්න ඕනේ මිනිස්සෙක් නෙවෙයි නිසා. ඉතින් හිත හයිය කරගෙන නැගිටින්න. ඔයාට ඒක කරන්න පුළුවන්. කවුරු ඔයාව අතාරියත් ඔයා ආදරෙන් දිනපු කෙනෙක් වෙන්න. good luck. අද වීඩියෝ එක ගැන හිතන දේ පුංචි කමෙන්ට් එකක් විදිහට පහලින් දාගෙන යනවාද ප්ලීස්. මගේ channel එක ඔයාගේ ජීවිතයට වටිනවා කියලා හිතුනොත් subscribe කරගෙන යන්න. ඉතින් ආයෙම මේ වගේ වීඩියෝ එකක් අරගෙන මම එන්නම්. එතකන් පරිස්සමෙන් කල්පනාවෙන් සතුටින් හයියට නැගිටලා ඉන්න ඕනේ. හොඳේ. ගිහින් එන්නම්.